හායි දකිද්දිත් කටට කෙලවුනන සුපිරි මාළු රෙසිපි එකක් තමයි මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක හදාගත්තොත් ගෑවුන තැන කන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම මේ මාළු වර්ගේ තමයි අරගෙන තියෙන්නේ. ඒක හොඳට කපලා සෝදලා සුද්ධ කරලා ඒකට මම කහ ලුණු ඒ වගේම දෙහි ස්වල්පයක් ගම්මිරිස් දාලා හොඳට අනලා ෆ්‍රිජ් එකේ පැයක් විතර තියලා තමයි දැන් මම මේ හදන්න ගත්තේ. ඊට පස්සේ මම අරගෙන තියනවා ලොකු මාළු මිරිස් එක කහ පාටයි රතුයි කොළ පාටයි. ඉතින් මම මේක උයපුවාම ලස්සන්ට රසට වගේම ලස්සන්ටත් තියෙන්න ඕන හින්දා ඒ වගේ කල කීපයකින් අරගෙන තියෙනවා. ඒ වගේම ලූණු දෙවිධයකට කපාගෙන තියෙනවා. ඒ වගේම කරපිංචා අමු මිරිස් සුදු ලූණු ඉඟුරු බේලිෆ් කොළ අරගෙන තියෙනවා. ඉතින් මේ ටික තමයි අපිට මේ මාළු එක රසයට හදාගන්න අවශ්‍ය වෙන දේවල්. ඊට පස්සේ මම ඉඟුරු ඒ වගේම සුදු ලූණු කරඳ මුංගු කරාම්බු නැටි කරපිංචා ලූණු මේකට දාලා හොඳට චොප් කරගන්නවා. ඉතින් මේක හොඳ පේස්ට් එකක් වෙන්න කොටා ගන්න ඕන. ඔයාලට පුළුවන් ඕන මේක ග්‍රයින්ඩ් කරගන්නත්. ඊට පස්සේ මම මේ සෝස් පෑන් එක ලිපේ තියලා මේකට තෙල් ගොඩක් දාන්නේ සාමාන්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් දාගෙන ඊට පස්සේ මම මේක තෙල් එක රත් වුණාට පස්සේ මේකට මම අබ චුට්ටක් වැඩිපුර දාගන්නවා තේ හැන්දක් විතර. ඊට පස්සේ මේ අබ එකේ තමයි මම අබ රසත් මිශ්‍ර වෙන්න තමයි මම මේ මාළු එක මේ විදිහට අහුරගෙන බැදගන්නේ. ඉතින් මේක ගැඹුරු තෙලේ බැද ගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේක එක පැත්තක් හොඳට බැදෙද්දි අනිත් පැත්තත් හරව මේ විදිහට බැද ගන්න ඕන. ඉතින් මේ මාළු එක අබත් එක්ක බැදෙද්දි මේකේ වෙනමම රසක් මේකට එකතු වෙනවා. ඉතින් මේක චුට්ටක් තෙල් විසි වෙන නිසා වහලා තමයි බැද ගන්න ඕන. ඊට පස්සේ තෙල් විසි වෙන්නේ නැහැ. මේක චුට්ටක් ඉදුණට පස්සේ මේ විදිහට හරව බැදගෙන ඊට පස්සේ මම මේකට චොප් කරගත්ත ඉඟුරු සුදු ලූණු ඒ පේස්ට් එක එකතු කරගෙන විනාඩියක් විතර මේක බැදෙන්න දීලා ඒකටම කරපිංචා ටිකකුත් එකතු කරගෙන ඊට පස්සේ මම මාළු ටික අයින් කරගන්නවා. ඊට පස්සේ මම මාළු ටික අයින් කරගෙන මේ තියෙන තෙල් වලින්ම තමයි මේක හදාගන්න යන්නේ. මොකද අපි අපේ ශරීර සෞඛ්‍යය ගැන හිතනවා නම් තෙල් ගොඩක් පාවිච්චි කරන්නත් හොඳ නෑනේ. ඒ නිසා මම මේ ඉතුරු තෙල් ටිකටම ලූණු ටික ඒ වගේම බේලිෆ් කොළ කරපිංචා රම්පේ තියෙනවා නම් වල රම්පෙත් දාගන්න. ඊට පස්සේ මම මේ මාළු මිරිස් ටික මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති විවිධ කලර් වලින් මේ මාළු මිරිස් ටික එකතු වුණාට පස්සේ මේකේ ලස්සන පැහැයකුත් එනවා. ඊට පස්සේ අපිට මේකට රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම රවුම්ව කපාගත්ත ලූණු ටිකත් මේකට මේ විදිහට උඩින් අහුර ගන්නවා. ඊට පස්සේ මම මේක වහලා තමයි ගොඩක් ගින්දර වැඩි කරගන්නත් එපා. සාමාන්‍ය ගින්දරේ තමයි අපි මේක හදා ගන්න ඕන. ඊට පස්සේ චුට්ටක් කලවම් කර ඔයාලා මේක උයා ගන්න. ඒත් එක්කම මම මේකට ඊට පස්සේ පොඩ්ඩක් මේක රත් වුණාට පස්සේ කෑලි මිරිස් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කර මම මේක උයාගෙන මේකේ පැහැයත් වෙනස් වෙන්න දෙන්නේ නැතුව ඉතින් ඊට පස්සේ හැමීට මම මේ මාළු ටික මේ විදිහට අහුරගෙන කැඩෙන්නේ නැති වෙන්න කලවම් කරගන්නවා. ඊට පස්සේ මද ගින්දරේ විනාඩි 2ක් විතර මම උයා ගන්නවා. දැන් ඉතින් අපේ රස මාළු එක රෙඩි. දැන් තියෙන්නේ රස බලන්න. ඒ වගේම මේ වෙලාවේ හොඳ සුවඳකුත් එනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මාළු ගෙනාවහම මේ විදිහට හදලා රස කොහොමද කියලා බලන්න. ඇත්තට මේක මාරම රස රෙසිපි එකක්. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකට ආවොත් විවිධ විදිහට මාළු උයන රෙසිපීස් බලා ගන්න. ඉතින් ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell button එකත් all කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආය හම්බෙමු. bye.